අපේ මංගුවනේ නම් අපි අද කතා කරන්න යන්නේ නම්‍යතාවය කියන කොටසෙන් ඔයාලට එක්සෑම් එකට සපෝට් එකක් දෙන්න පුළුවන් විදිහට මම අතිශය කුඩා කාලයකින් ඔයාලට ප්‍රශ්නයකට උත්තරයක් ගොනු කරගන්න. ඒ කියන්නේ ගානක් හදාගන්න ඔයාලට ඕනි බේසික් ටික මම අතිශය කුඩා කාලයකින් කියා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එක අවසානය වෙනකම් ඔයා බලුවොත් ඔයාට මේ කොටසට අදාළව ෂෝට් නෝට් එකක් සහ අදාළ පාස් පේපර් වර්ගීකරණය කොටස ඔයාලට ගන්න පුළුවන්. ඒ ගන්න විදිහ මම වීඩියෝ එක අවසානයේ කියනවා. හරි. අපි යන් වෙන අපි පාඩම් කොටසට. හරි. අපි අද කතා කරන්න ගොනු නම්‍යතාවය කොටස. මේ නම්‍යතාවය කියලා ගත්තාම අපිට ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන් අපේ සිලබස් එකේ. ප්‍රධාන කොටස් දෙක තමයි දාල සැපයුම් නම්‍යතාවය සහ ඉල්ලුම් නම්‍යතාවය. සැපයුම් නම්‍යතාවය සහ ඉල්ලුම් නම්‍යතාවය. මේ නම්‍යතාවය කියලා සරලවම අපි අර්ථ දක්වන්නේ ස්වායත්ත විචල්්‍ය වෙනසකට පරායත්ත විචල්්‍ය කොච්චර ප්‍රතිචාරයක් දක්වනවා. ඒ කියන්නේ ස්වායත්ත විචල්්‍යයක්. ඒ කියන්නේ ස්වාධීනව වෙනස් වෙන විචල්්‍යයක් 100ට කොපමණ ප්‍රමාණයකින් වෙනස් වුණොත් අර පරායත්ත විචල්්‍ය කොච්චරකින් වෙනස් වෙනවද කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට මම ගත්තොත් සරල උදාහරණයක් මිල 100ට 10කින් වෙනස් වුණොත් අදාළ භාණ්ඩයේ ප්‍රමාණ වෙනස 100ට කොච්චරද? මේක තමයි මේ නම්‍යතාවයෙන් අපි මයින්නේ. ඒ කියන්නේ ස්වායත්ත විචල්්‍ය කොච්චරකට වෙනස් වෙනකොට පරායත්ත විචල්්‍ය වෙනස් වෙනවද කොපමණ 100ට ගානේ. අපි ඉල්ලුම් නම්‍යතාවය ගත්තහම අපි ඉල්ලුම් නම්‍යතාවයේදී ගන්නේ ඉල්ලුම් තීරක. අපි කතා කරනවා මිල තියෙනවා, සම්බන්ධිත භාණ්ඩ තියෙනවා, ආදායම තියෙනවා, අනාගත මිල අපේක්ෂාවන් තියෙනවා. ඔන්න වගේ ඉල්ලුම් තීරකවල වෙනස්කම 100ට ගානකින් සිදු වුණොත් ඒ අදාළ ඉල්ලුම් වෙනසේ ප්‍රතිශතයට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවා කියන එක තමයි මොකද්ද? ඉල්ලුම් නම්‍යතාවයේදී අපි ගණනය කරන්නේ. මේ ඉල්ලුම් නම්‍යතාවයේදී අපිට නැවත ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රධාන කොටස් තුන තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය, ඊළඟට අරස් මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. මේක තමයි එතකොට ඉල්ලුම් නම්‍යතාවයේ යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුන. එතකොට මම කියවනේ මේ නම්‍යතාවය කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය වල මිල වෙනසකට නෑ ස්වායත්ත විචල්්‍ය වල ප්‍රතිශතාත්මක වෙනසකට පරායත්ත විචල්්‍ය කොපමණ ප්‍රතිශතාත්මක ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එක තමයි මේකේ මනෙන්නේ. එතකොට ඉල්ලුම කියලා කියන්නේ ඉල්ලුම් තීරකවල වෙනසකට. ඉල්ලුම් තීරක කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනකොට අදාළ ඉල්ලුමේ ප්‍රමාණය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන්නේ. ඒතර මේ මිල කියන ඉල්ලුම් තීරකයේ මත පදනම් වෙලා තමයි ඉල්ලුම් නම්‍යතාවයේ මනිනවා නම් ඒ කියන්නේ මිල 100ට කොච්චර ප්‍රමාණයකින් වෙනස් වුණොත් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයකින් වෙනස් වෙනවද ප්‍රතිශතාත්මක වෙනස අපි මනිනවා. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය තමයි ඩෙල්ටා Q 100ට බෙදීම ඩෙල්ටා P 100. මේක තමයි අපිට භාවිතා කරන්න පුළුවන් එක සූත්‍රයක්. මේ සූත්‍රයේදී අපි මොකද කරන්නේ මේ මිල කියන ප්‍රමාණය මිල මේ ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස තමයි දාන්නේ. මිල 100ට 10කින් වෙනස් වුණොත් ප්‍රමාණය කොච්චරකින් වෙනස් වෙනවද? අන්න
ඒක ගණනය කරන සූත්‍රය තමයි මේ අපිට භාවිතා කරන්න පුළුවන්. මේ ඉල්ලුම් නම්‍යතාවය ගත්තහම මේ මිල ඉල්ලුම් නම්‍යතාවය තව ගණනය කරන්න පුළුවන් ආකාර තියෙනවා. මේ ප්‍රධාන එක ආකාරයක්. 100ට වෙනසෙන් අපි ගණනය කරන්න පුළුවන්. ඒ වගේම මේ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. එනේ ලක්ෂ සහ ඡාප. මේ ලක්ෂ කියලා කියන්නේ එක්කෝ එක මිලකදී තමයි මේක බලන්නේ. මොකදද? මිල වෙනස් වෙන්නේ එක්ක පොඩි ප්‍රතිශතයකින්. එහෙම නැත්නම් අදාළ මිලකදී තමයි බලන්නේ. අදාළ මිලකදී වෙනස් වීමක්. අදාළ මිලකදී කොච්චර ප්‍රමාණ ප්‍රතිශතාත්මක වෙනසකට බලපානවා. ඒ කියන්නේ පොඩි වෙනසක් නම් තමයි මෙන්න මේ අදාළ ලක්ෂ මිල නම්‍යතා සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඡාප මිල නම්‍යතා සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් විශාල මිල වෙනසකින්. මිලේ වෙනස අදාළ ප්‍රමාණයේ වෙනසත් එක්ක සසඳලා බලනකොට අදාළ වෙනස්කම් දෙක ලොකු ප්‍රමාණ වලින් වෙනස් වෙලා යනවා. 100ට 20 30 ඔයගේ මොකද වෙන්නේ? වෙනස් වීම විශාලයි. ප්‍රතිශතාත්මක වෙනස වැඩි ප්‍රමාණ වලින් වෙනස් වෙලා නම් අපිට මේ ඡාප මිල නම්‍යතා සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. හරි. බලමු අපි මේ සූත්‍ර දෙක. එතකොට මේ සූත්‍ර දෙක තමයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. ඔන්න ලක්ෂ මිල නම්‍යතා සූත්‍රය. මේකෙන්ම මේ දෙක භාවිතා කරා මොකක් භාවිතා කරා මොකද එන්නේ එකම උත්තරේ එන්නේ මේ ගණනය කරන විදිහ. හැබැයි මේ ලක්ෂ මිල සහ ඡාප මිලේ වෙනස්කමක් තියෙනවා. ලක්ෂ මිල ගත්තේ අපි අර විශේෂ මිලකදී පොඩි මිල වෙනස්කම් වලට. හැබැයි ඡාප මිල ගත්තේ විශාල මිල වෙනස්කම් වල නම්‍යතාවය ගණනය කිරීම සඳහා. ඡාප මිල සූත්‍රය තමයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. ඒ කියන්නේ මිලේ සාමාන්‍ය සහ ප්‍රමාණ සාමාන්‍ය වෙනවා මේ විදිහට ගත්තාම අර ලොකු මිල පරාසයක් කිව්වනේ. ලොකු මිල පරාසයක් නම් අදාළ ඒ වෙනස්කමට ලක් වෙන පෙර පැවති සහ පසු පැවති මිල තමයි මේ P1 සහ P2 කියන්නේ. පෙර පැවති ප්‍රමාණය සහ පසු පැවති ප්‍රමාණය තමයි මේ Q1 සහ Q2 කියලා කියන්නේ. අන්න මේ ආකාරයෙන් මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් ඔයාට අර ලොකු මිල වෙනස්කමකදී ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම සඳහා. හා. ඔක තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන ආකාරය. ඊළඟට අපි හරස් මිලයකට යනවා. මෙතන අපි මිල ඉල්ලුම් නම්‍යතාවයේදී ගත්ත තීරකය තමයි මිල. අදාළ සලකා බලන භාණ්ඩයේ මිල කියන තීරකය වෙනස් වීමේ ප්‍රතිශතයට සාපේක්ෂව කොච්චරකින් අදාළ ප්‍රමාණ ප්‍රතිශතය වෙනස් වෙනවද කියන එක බලමු. මෙතන හරස් මිලකේදී වෙන්නේ සම්බන්ධිත භාණ්ඩ. මොනවද? සම්බන්ධිත භාණ්ඩවල තමයි මිල වෙනස් වෙන්නේ. අන්නේ සම්බන්ධිත භාණ්ඩ මිල වෙනසකදී කොහොමද සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණය ප්‍රතිශතාත්මකව වෙනස් වෙන්නේ? කියන්නේ මේ සූත්‍ර එකමයි. නමුත් මෙතනදී භාවිතා කරන්නේ මිල අදාළ මිල වෙන්න ඕනේ. අපි භාවිතා කරන මිල සම්බන්ධිත භාණ්ඩයක මිල විය යුතුමයි. සම්බන්ධිත භාණ්ඩයක් කියලා කියන්නේ අපි සලකා බලන භාණ්ඩය. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් හිතන්නකෝ සහල් කියලා. මේ සහල් භාවිතා කරනකොට අපිට සහල් එක්ක සම්බන්ධ වෙලා තියෙන දේවල්. සහල් වෙනුවට භාවිතා කරන දෙයක් වෙන්න පුළුවන්. සහල් සමග භාවිතා කරන දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒක. තව උදාහරණයකට පාන් ගන්න පුළුවන්. පාන් සමග භාවිතා කරන දෙයක් වෙන්න පුළුවන්. පාන් සමග භාවිතා කරන දෙයක් වෙන්න පුළුවන්. පාන් වෙනුවට භාවිතා කරන දෙයක් වෙන්න පුළුවන්. කෙනේ පාන් සමග නම් භාවිතා කරන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ උදාහරණයක් හැටියට පාන් නම් උදාහරණය පාන් සමග භාවිතා කරන්නේ මොනවද අපි? මාගරි
එහෙම නැත්නම් ඇස්ට්‍රා කියන්නේ ඇස්ට්‍රා වගේ දෙයක් අර ජෑම් එකක් මොනවා හරි අර පාන් එක්ක පාවිච්චි කරනවා. ඒ කියන්නේ පාන් භාවිතා කරා කියලා අනිත් දේ ඒ අදාළ ජෑම් භාවිතා කරන්නේ නැහැ කියලා නෑ. ඒක පාවිච්චි කරන අර පාන් වලට ගාව ගන්න. ඒ කියන්නේ මොකක් හරි ස්ප්‍රෙඩ් එකක් ඕනියම. ඒකට අපි කියනවා අනුපූරක භාණ්ඩයක්. අනුපූරකයක්. එතකොට මොකද වෙන්නේ මේකත් එක්ක භාවිතා කරන එකක් තමයි මේ අනුපූරක භාණ්ඩයක් කියන්නේ. මේ සලකා බලන භාණ්ඩය අපි පාන්. මේ වෙනුවට සලකා බලන භාණ්ඩයේ වෙනුවට ඒ කියන්නේ පාන් ගත්තේ නැත්තම් මොනවද ගන්න? නූඩල්ස් වෙන්න පුළුවන්. බත් වෙන්නත් පුළුවන්. මොනවද? අන්න සලකා බලන භාණ්ඩයේ වෙනුවට භාවිතා කරන ඒවාට අපි කියන මොකද්ද? ආදේශක භාණ්ඩ. ඒක වෙනුවට ආදේශකයක්. පාන් නැත්තම් වෙන එකක්. අන්න මෙන්න මේ අදාළ සම්බන්ධිත භාණ්ඩ කියලා කියන්නේ අනුපූරක සහ ආදේශක කියන දෙකටම. මේ දෙකටම තමයි සම්බන්ධිත භාණ්ඩ කියලා කියන්නේ. හරි. මේ අදාළ සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාන් නම් අපි සලකා බලන භාණ්ඩය මේ ජෑම් එකක මිල වෙනසක් වුණා. පාන් ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයක වෙනස් වෙනවද? නූඩල්ස් 100ට කීයකින් වෙනස් වුණොත් පාන් 100ට කොච්චරකින් වෙනස් වෙනවද? අන්න ඒකමයින් එක තමයි මොකද කරන්නේ? මේ අදාළ හරස් මිලේදී කරන්නේ. ඒ කියන්නේ සම්බන්ධිත භාණ්ඩයක මිල වෙනසක් තමයි මෙතනදී ගන්න. එතකොට මේ සූත්‍රයම තමයි හරිද? හැබැයි අපි පාවිච්චි කරන්නේ අදාළ ඩෙල්ටා Q ගත්තේ මොකේද? අදාළ සලකා බලන භාණ්ඩේ. මේ Q මොකේද? මේ x කියලා හිතන්නකො පාන් කියන සලකා බලන භාණ්ඩේ තමයි ප්‍රමාණය වෙනස ගන්න. සම්බන්ධිත භාණ්ඩේ තමයි මොකද්ද? මිල වෙනස ගන්න. ඒ කියන්නේ y කියලා හිතන්නකො. ඒතර මේකෙත් මේ අදාළ විදිහටම ලක්ෂ සහ ඡාප කියලා ගන්න පුළුවන්. එතකොට අපි ලක්ෂ මිල නම්‍යතා සූත්‍රය ගත්තොත් හරස් මිල සඳහා එතකොට මේ සූත්‍රෙම තමයි හැබැයි පාවිච්චි කරන්නේ අර Q වෙනසට සම්බන්ධිත භාණ්ඩයේ සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණ වෙනස දාන්නේ මිල වෙනස දාන්න ඕනේ අර සම්බන්ධිත භාණ්ඩේ. ඒක අනුපූරකයක් වෙන්න පුළුවන් ආදේශකයක් වෙන්න පුළුවන්. හරි. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. Q එක මොකද්ද? x එකක්. Q එක x එකක්. අපි සලකලා බලන භාණ්ඩය කියන්නේ පාන් වල. P එක මොකද්ද? y එකක්. අපි ගන්න සම්බන්ධිත භාණ්ඩ. ඒ වගේම ඡාප එකත් එහෙම. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P එක දාන P දෙක. බෙදීම Q එක දාන Q දෙක. ඒ කියන්නේ P ගන්නෙ මොකේද? සම්බන්ධිත භාණ්ඩයේ Q ගන්නෙ මොකේද? සලකා බලන භාණ්ඩය. මේ විදිහට අපිට මේකෙදි අපිට හඳුනගන්න තව විශේෂ කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ මිල සහ ප්‍රමාණ අතර වෙනස ගත්තොත් අපි ගත්තේ ඒ අදාළ භාණ්ඩය. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩය. දැන් පාන් නම් සලකා බලන්නේ පාන් වලම මිල සහ පාන් වලම ප්‍රමාණය ප්‍රතිශතාත්මක වෙනස තමයි මේ මිල ඉල්ලුම් නම් මෙතාවේදී ගන්න. එතකොට අපි දන්නවා අපි ඉල්ලුම් නීතිය අනුව මිල වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? ප්‍රමාණය අඩු වෙනවා. මෙතන ප්‍රමාණ වෙනස එතකොට මොකද වෙන්නේ? මිල වැඩි වෙන අවස්ථාව නම් මිල වෙනස ධන නම් ප්‍රමාණ වෙනස අනිවාර්යෙන් ඍණ. එතකොට මිල ඉල්ලුම් නම්‍යතාවයක නම්‍යතා සංගුණකයේ හැම වෙලාවෙම ඒ කියන්නේ නම්‍යතාවයේ අගය හැම වෙලාවෙම ඍණ අගයක් එන්නේ. ඍණ නමුත් අපි හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ගත්තාම එතන වෙනසක් තියෙනවා. ආදේශන භාණ්ඩ සහ අනුපූරක භාණ්ඩ කියලා වර්ග දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. මේ සම්බන්ධිත භාණ්ඩ අන්න ඒ අදාළ ආදේශක සහ අනුපූරක භාණ්ඩ කියන දෙකේ සම්බන්ධයේ මත තමයි
හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ ධනද ඍණද කියලා තීරණය. එතකොට ඒ සංගුණකයේ ගත්තහම ආදේශක භාණ්ඩයක් නම් ආදේශකයක් නම් භාණ්ඩය. ආදේශක භාණ්ඩයක නම් මොකද වෙන්නේ? අපි උදාහරණේ හැටියටම බලමු. අපි උදාහරණ ගත්තේ පාන් සහ ජෑම්. එතකොට ජෑම් එකක මිල වැඩි වෙනවා නම් අනුපූරක භාණ්ඩයක් හැටියට. හරි? මෙතනම ආදේශක භාණ්ඩය. හරි. ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් එකක්. පාන් නම් ආදේශකයක් වෙන්නේ නූඩල්ස්. නූඩල්ස් මිල වැඩි වුණොත් නූඩල්ස් මිලදී ගත්ත කට්ටියත් මොකද කරන්නේ? නූඩල්ස් ගණන් වැඩි. මේකට විකල්පයක් විදිහට අපිට පාන් ගන්න පුළුවන්. කියලා මොකද වෙන්නේ? පාන් ගන්න එනවා. නූඩල්ස් වල මිල වැඩි වෙනවා කියලා කියන්නේ අදාළ ආදේශක භාණ්ඩයේ මිල වැඩි වීමක්. අපිට පාන් වෙනුවට ගන්න තිබ්බ එක මිල වැඩි වීමක්. එතකොට මේ නූඩල්ස් ගත්ත කට්ටියත් මොකද වෙන්නේ? පාන් ගන්න එනවා. එතකොට නූඩල්ස් එකේ මිල වැඩි වුණොත් පාන් එකෙත් මොකද වෙන්නේ? ප්‍රමාණය වැඩි වෙනවා. මොකද නූඩල්ස් ගත්ත කට්ටිය පාන් ගන්න එනවා. නූඩල්ස් එකේ මිල අඩු වුණොත් මොකද වෙන්නේ? පාන් ගත්ත කට්ටිය මොකද වෙන්නේ? දැන් නූඩල්ස් අඩු වෙලා තියෙන්නේ. අපි දැන් පාන් ගන්න ඕනේ. අපි යන් නූඩල්ස් එක ගන්න කියලා යනවා. එතකොට මේ දෙකේ අතර බලන්න නූඩල්ස් මිල වැඩි වුණා කියලා කියන්නේ පාන් ප්‍රමාණය වැඩි වුණා. නූඩල්ස් මිල අඩු වුණා කියලා කියන්නේ පාන් ප්‍රමාණය අඩු වුණා. මොකද මේ දෙක අතර තියෙන සම්බන්ධය ධන සම්බන්ධයක්. එතකොට මෙතන මිල වැඩි වුණොත් ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒ කියන්නේ මිල වැඩි වෙන්නේ නූඩල්ස් වල ප්‍රමාණය වැඩි වෙනවා පාන් වල. අන්න එතකොට ආදේශක භාණ්ඩවල තියෙන්නේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඉන්නේ ධනාගය. ධනාගයක් තමයි ඉන්නේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. ආදේශක භාණ්ඩ වල. ඊට පස්සේ මේ ආදේශක තියෙන අනුපූරක භාණ්ඩ. අනුපූරක භාණ්ඩයක් කියලා කියන්නේ දැන් පාන් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. පාන් එක්ක පාවිච්චි කරන්න පුළුවන් දැන් මොනවද? ජෑම්. ජෑම් එකේ මිල වැඩි වුණොත් මොකද කරන්නේ? ජෑම් උත් වැඩි දැන්. පාන් නිකන් කණ්ඩය ගිහිල්ලා. ඒ නිසා අපි නූඩල්ස් එකක් අරගෙන කමු. එහෙම හිතනවා. ඒ කියන්නේ අදාළ අනුපූරක භාණ්ඩ ඒකත් එක්ක කණ එකේ මිල වැඩි වුණොත් අදාළ සලකා බලන භාණ්ඩයත් මොකද වෙන්නේ? ප්‍රමාණය අඩු කරනවා. ජෑම් මිල වැඩි වුණා කියලා කියන්නේ පාන් කන ප්‍රමාණය අඩු කරනවා. ජෑම් මිල අඩු වුණොත් පාන් කන ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මොකද? අනුපූරක භාණ්ඩයක් නම් ඒක එක පාවිච්චි කරන එක නම් මිල අඩු වෙනවා කියලා කියන්නේ අදාළ සම්බන්ධිත භාණ්ඩය කියන්නේ පාන් එකේ ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මේ දෙක අතර තියෙන ඍණ සම්බන්ධයක්. එතකොට අනුපූරක භාණ්ඩයක් නම් හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ අගය එන්නේ ඍණ අගය. ඊළඟට යන අපි ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේදී සලකා බලන තීරකය තමයි ආදායම. අදාළ භාණ්ඩය දැන් පාන් මිලදී ගන්න තියෙන ආදායම. ආදායම මත පදනම් වෙලා තමයි මේ අදාළ භාණ්ඩයේ ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ මෙතන වෙනස් වෙන විචල්‍ය තමයි මොකද්ද? ආදායම. ආදායම ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ ඒකයි. එතකොට ඩෙල්ටා Q 100ට බෙදීම මෙතන ඉන්නේ ඩෙල්ටා y 100ට. ඒ කියන්නේ ආදායම 100ට කොච්චරකින් වෙනස් වෙනකොට ප්‍රමාණය කොච්චරකින් වෙනස් වෙනවද? ආදායම 100ට 10කින් වෙනස් වෙනවා නම් ප්‍රමාණය 100ට කොච්චරකින් වෙනස් වෙනවද? අන්න ඒ දෙක අතර තියෙන ප්‍රතිශතාත්මක වෙනස තමයි අපි මයින්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ඒකත් එතකොට අපිට මනිද්දි භාවිතා කරන්න පුළුවන් සූත්‍ර තමයි මොකද වෙන්නේ? මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා y ගුණ කිරීම y බෙදීම Q. මේක පාවිච්චි කරන්න පුළුවන්. ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ අගය
වෙනස් වීම වලට භාජනය වෙනවා. අර ඍණ වෙන්නේ නෑ මේ මිලේ වගේ. මිල ඉල්ලුම් නම්‍යතාවයේ වගේ. මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන හැම අගයක්ම අපි දින. හරස් මිල කියන ධනාව ඍණාව ධනාවේ ආදේශකයක් නම් ඍණාවේ අනුපූරකයක් නම්. මෙතන ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ගියාම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ධන සහ ඍණ එනවා. අන්න ඒක මත පදනම් කරගෙන අපිට භාණ්ඩ මොන જાතියේ භාණ්ඩද කියලා වර්ග කරන්න. මේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ධන අගයක් නම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවය මොකද්ද? ධන අගයක් නම් අපි ඒවට කියනවා සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ. ඒ කියන්නේ ආදායම් වැඩි වෙනකොට අදාළ භාණ්ඩය මිලදී ගන්න එක වැඩි කරනවා. ආදායම් වැඩි වෙනවා භාණ්ඩය මිලදී ගන්න ප්‍රමාණය වැඩි කරනවා. ඍණ අගයක් එන්නත් පුළුවන්. එතකොට වෙන්නේ ආදායම වැඩි වෙනවා මිලදී ගත්ත ප්‍රමාණය අඩු වෙනවා. දැන් හිතන්නකෝ අදාළ භාණ්ඩය ප්‍රමිතියෙන් බාලයිද. සරලවම ගත්තොත් බාල භාණ්ඩයක් මේ කියන්නේ. බාල භාණ්ඩ. බාල භාණ්ඩය නම් මොකද අපේ ආදායම වැඩි වෙනවා නම් අර චීප් බඩු වලට යනවද අපි? නෑ. ආදායම වැඩි කරනවා නම් අදාළ ප්‍රමාණය අඩු කරනවා. එතකොට ආදායම සහ මේ බාල භාණ්ඩයක ප්‍රමාණ අතර තියෙන ආදායම වැඩි වෙනකොට ප්‍රමාණය අඩු වෙනවා. කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ ඍණ සම්බන්ධ. මේ සාමාන්‍ය භාණ්ඩ නැවත අපිට කඩන්න පුළුවන්. දැන් නම්‍යතාවයට අගයක් එනවා. මේ නම්‍යතාවයට එන අගය මත මේක ධන අගයක් නම් ධන එකට වඩා අඩුයි නම් මොකද ධන එකට අඩුයි නම් අපි කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය. අත්‍යවශ්‍ය භාණ්ඩය තමයි මොකද වෙන්නේ? ආදායම් නම්‍යතාවය ධන එකට වඩා අඩු නම්. ඒ කියන්නේ මොකද්ද? දශම ගානක්. බිඳුවට වඩා වැඩි එකට වඩා අඩු. ඒ කියන්නේ දශම ගාන. ධන දශම ගාන. ඊළඟට ධන භාණ්ඩයක් වෙනවා ධන එකට වඩා වැඩි නම්. වැඩි නම් අපි කියනවා සුඛෝපභෝගී භාණ්ඩය. සුඛෝපභෝගී භාණ්ඩය. ඒ කියන්නේ ලක්ෂරි ගුඩ් එකක්. අපේ ආදායම වැඩි වෙනවා නම් ඊටත් වඩා වැඩියෙන් මොකද කරන්නේ? අදාළ භාණ්ඩ ප්‍රමාණය වැඩි කරනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ මොකද්ද? සුඛෝපභෝගී භාණ්ඩ. මෙන්න මේ සූත්‍ර ටික පදනම් කරගෙන ඔයාලට නම්‍යතාවය සරලව ගණනය කිරීමක් කරන්න පුළුවන්. එතකොට මේ බලන්න ඔයාලට තියෙන පේන දේ තමයි එකම සූත්‍රයේ විචල්්‍ය විතරයි වෙනස් වුනේ. මෙතනදී ගත්තේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේම මිල. මෙතනදී ගත්තේ මොකද්ද? සම්බන්ධිත භාණ්ඩයේ මිල. මෙතනදී ගත්තේ මොකද්ද? ආදායම. බලන්න මිල ඉල්ලුම් නම්‍යතාවයේදී මේ භාණ්ඩයේම මිල. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේදී සම්බන්ධිත භාණ්ඩයේ මිල. ආදායම ඉල්ලුම් නම්‍යතාවයේදී අදාළ ආදායමේ වෙනස. ඔය ටික තමයි අපි භාවිතා කරන්නේ නම්‍යතාවය ගණනය කරන්න. ඒක සරලව නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ආකාරය. ඒ නම්‍යතාවයේ සංගුණකයේ පදනම් කරගෙන ධනද ඍණද කියන එක මත පදනම් කරගෙන අපිට තීරණ ගන්න පුළුවන්. මෙතන කොහොමත් ඍණ. අපි කියවනේ අදාළ භාණ්ඩේ කියන්නේ අපි සලකා බලන භාණ්ඩේ මිල වැඩි වෙනවා කියන්නේ ප්‍රමාණය කොහොමත් අඩු වෙනවා. හැබැයි මේ හරස් මිල සහ ආදායම කියන එකේ ඉල්ලුම් නම්‍යතාව මත පදනම් කරගෙන අපිට ආදේශනද අනුපූරක අදාළ භාණ්ඩය. හරි. හරස් මිල ඉල්ලුම් නම්‍යතාව ධනාගයක් ආවොත් අපි දන්නවා ඒක ආදේශන භාණ්ඩයක්. එහෙම හොයන්න එන්න පුළුවන් පේපර් එකේ. අනුපූරක. ඒ කියන්නේ ඍණාගයක් ආවොත් අනුපූරක භාණ්ඩයක් මේකේ තියෙන්නේ. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ධන එකට වඩා වැඩි ගණනක් ආවොත් අපි දන්නවා ඒක සුඛෝපභෝගී භාණ්ඩයක්. ඔන්න ඔය විදිහට අපිට මේ අදාළ සූත්‍ර භාවිතා කරමින් වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඒතර මේක නම්‍යතාවය වලට සරල අදහසක් අරගෙන මෙන්න මේ නම්‍යතාවය ගැන අදහසක් ගන්න තමයි මේ අදාළ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාට මේකට අදාළව ෂෝට් නෝට් එකක් නම්‍යතා කොටසට සහ අදාළ දෙවෙනි පාඩමට අදාළ පේපර්ස් ගන්න ඕනේ නම් ඔයාට අපිට මැසේජ් එකක් දාන්න පුළුවන් අපේ ටියුට් එහෙම ගෙන්න ගන්න ඒ අදාළ
මැසේජ් දාන නම්බර් එකට දාන්න පුළුවන් 0.7 481 3500 මේ නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් දාන්න පුළුවන්. විෂය කරුණු සම්බන්ධ ගැටලුවක් නම් ඒ කියන්නේ මොනවා හරි විෂය කරුණු දැන ගැනීම සඳහා ආර්ථික විද්‍යාව සම්බන්ධ මේ විෂය කරුණු වල ප්‍රශ්නයක් නම් මගේ contact number එකට ඔයාලට කතා කරන්න පුළුවන්. මම මෙතන ලියනවා ඔයාලට පේනවනේ. හරි. 0.7 27යි 45යි 275. ඒකතර මේක මගේ නම්බර එක. හරි. ඔයාලට අදාළ ෂෝට් නෝට් පේපර්ස් ගන්න ඕන නම් මේ නම්බර එකටයි. විෂය කරුණු හා සම්බන්ධ ගැටලුවක් තියෙනවා මේ නම්බර එකට ඔයාලට මැසේජ් එකක් දාලා අහගන්න පුළුවන්. හරි. ඊළඟට අපි තව වීඩියෝ එකේ මේ වගේ වැදගත් සංකල්පයක් පිළිබඳව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එහෙනම් කට්ටියටම ආයුබෝවන්. කට්ටිය වැඩ කරගෙන යන්න හොඳට පාඩම් කටයුතු කරගෙන ප්‍රශ්න තියෙනවා අපිම ප්‍රශ්න තියෙනවා නම් අහලා අපිනුත් විසඳ ගන්න පුළුවන්. හරි. ආයුබෝවන්.